අයිබෝන් සුබදැස්සනක් ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ එකතු වෙන්නේ ITN 7 වෙනි පැය සමගින් අපි අදත් සූදානම් ඔබට වැදගත් වන ශාස්ත්‍රයක් පිළිබඳව අවධානය යොමු කරන්න ප්‍රශ්න කරන්න සාකච්ඡා කරන්න. ඊට කලින් කොහොමද වර්ෂාපතනය විශේෂයෙන්ම මහනුවරට ගත්තොතින් අධික වර්ෂාපතනයක් දිවයින අනිකුත් ප්‍රදේශවලටත් බොහොමයක් තැන්වලට එහෙමයි. කොහොම වුණත් කාලගුණයෙන් නිකුත් කරන අවවාදාත්මක නිවේදන පිළිබඳව දැඩි ලෙස සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න කියන කාරණාව අපි උදෙන්ම ඔබට සංනිවේදනය කරනවා. ඒත් එක්ක අපි සූදානම් අද අපේ වැඩසටහන ආරම්භ කරන්න ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක වන සුවිශේෂී ව්‍යාපෘතියක් පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය අපද්‍රව්‍ය zero waste කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කරන්න සූදානමක් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රථම වතාවටයි මෙහෙම ව්‍යාපෘතියක් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න 7 වෙනි පැයට අද බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා ආචාර්ය හසිත වීරතුංග මහත්මයාට ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ කාර්මික තාක්ෂණ ආයතනය අයිබෝන් සුබදැසනක් කියලා ඔබ පිළිගන්නවා. ඒ වගේම මේ වැඩේට රුහුණු විශ්වවිද්‍යාලයත් සම්බන්ධ වෙලා තියෙනවා පර්යේෂණ අංශය අතින්. ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා මහාචාර්ය නිලන්ත ලියනගේ මහත්මයාට රුහුණු විශ්වවිද්‍යාලය අයිබෝන් සුබදැසනක් කියලා ඔබත් පිළිගන්නවා. විශේෂයෙන්ම හස්ත මහත්තයා ලංකාවේ පළවෙනි වතාවට මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙන්නේ ශුන්‍ය අපද්‍රව්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානය. මොකද්ද මේ වැඩේ? ඔව් ඇත්තටම ශුන්‍ය අපද්‍රව්‍ය කියන්නේ නැත්නම් අපි zero waste කියලා කියන්නේ. එතකොට දැන් අපි දැනට කුරුඳු කර්මාන්තයේ අපි සියලු දේ පාවිච්චි කරන්නේ නැහැ. waste සියලුම waste පාවිච්චි කරන්නේ නැහැ මේ අපේ developments වලට. ඒ කියන්නේ value added products වලට. හැබැයි මේ කර්මාන්තය අලුතෙන් පටන් ගන්න මේ කර්තව්‍යයේදී අපි ප්‍රධාන වශයෙන් ශුන්‍ය අපද්‍රව්‍ය පාවිච්චි කරනවා මේ product developments වලට. එතකොට අපි ඇත්තටම මේකෙදී value chain එකේදී value addition කරනවා අපි හැම දෙයකටම කුරුට්ටට කට්ටවලට ඒ කියන්නේ ඔයිල් ඉන්ඩස්ට්‍රි එක හදනවා ඊට පස්සේ හැමදේම අපි කරනවා සම්පූර්ණ කුරුඳු ගහම නිෂ්පාදන ක්‍රියාවලට යොදා ගන්නවා. ඇත්තටම 107ක් විතර තමයි අපේ කුරුඳු පොත්ත තියෙන්නේ අපි පාවිච්චි කරන්නේ කුරුඳු ගහෙන් 107ක් විතර. එතකොට තව 105ක් 8ක් විතර අපි පාවිච්චි කරන ඔයිල් ඉන්ඩස්ට්‍රි එකට. එතකොට ඊට අමතරව ඉතුරු 100 අපි හිතමු 85ක් විතර අපි වේස්ට්. එතකොට ඒ ටික අපි ඇත්තටම වැලියු ඇඩිෂන් කරන්න හදන්නේ ඉස්සරහට. ඉතින් මේක ප්‍රථම වතාවට අපි කරන්නේ රුහුණු විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා අපි එතකොට මෙතන අපි ලොකු වැඩක් කරන්න පුළුවන්. මොකද අපිට රුහුණු විශ්වවිද්‍යාලයේ ස්ටුඩන්ට්ස්ත් ඉන්නවා. එතකොට මේක R&D කරන්න පුළුවන්. එතකොට ඉන්ඩස්ට්‍රි ලෙවල් එකටම මේක ඩෙවලොප් කරන්න පුළුවන්. ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි දැනට කොහොමද ව්‍යාපෘතිය සැලසුම් කරලා තියෙන්නේ? රුහුණු විශ්වවිද්‍යාලයේ මූලික කරගෙනද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කර්මාන්ත ශාලාවක් ඉදි වෙනවා නම් කොහොමද ඒ සඳහා තියෙන සූදානම? මොන වගේ පසුබිමක්ද මේ වෙන විට බිම් මට්ටමේ තියෙන්නේ? ඔව් ඇත්තටම අද තමයි අපි MOU එක සයින් කරන්නේ. අපේ මේ විද්‍යා තාක්ෂණ අමාත්‍ය අපි මේනවා මේ ඕපනින් සෙරමනි එකක් තියෙනවා. එතකොට එතනදී අපි පටන් ගන්නවා රුහුණු විශ්වවිද්‍යාලයේ අපි විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය එකතුලා තමයි මුලින්ම පටන් ගන්නේ. එතකොට එතනදී MOU එක සයින් කරලා ඊපස්සේ මේ අවුරුද්දේ අපි කන්ස්ට්‍රක්ෂන් යනවා. ඊළඟ අවුරුද්දට තමයි අතන ෆන්ඩ්ස් වෙන් වෙලා තියෙන්නේ. හැබැයි මේ අවුරුද්දේ පටන් ගත්තට ඒනට මේ අපිට ෆන්ඩින් 15 මිලියන් දීලා තියෙනවා මේ අවුරුද්දට. එතකොට අපි පටන් ගන්නවා. ඊපස්සේ ඊළඟ අවුරුද්දේ අපි ෆුල් ෆැක්ටරි එක ඉවර කරනවා. අවසන් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක private public partnerships එක යන්න. අතන ඒක තමයි අපිට වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගොඩක් එක්ස්පෝර්ටර්ස්ලා. අපි මාකට් එක අපිට හොයන්න බෑ. ඒ අපිට හදන ප්‍රොඩක්ට්ස් වලට මාකට් එක ඉන්ඩස්ට්‍රි එකෙන් අපිට එක්ස්පෝර්ටර්ස්ලාගෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒකට ඒක private public partnership වලදී යන්නේ. ඉතින් මූලික අධිකාරම දාලා තියෙන්නේ. ඉතින් අද තමයි පටන් ගන්න. අතන අද තමයි පටන් ගන්න දවස. හොඳයි. ලංකාවේ කුරුඳු ගත්තොතින් ලෝකයේ ඉහළ ඉල්ලුමක් තියෙන විශිෂ්ට ගණයේ කුරුඳුත් එක්ක බැඳුණු අපිට ලොකු සංස්කෘතියක් ලොකු වෙළඳපළක් තියෙනවා. මහාචාර්යතුමනි රුහුණු විශ්වවිද්‍යාලයේ භූමිකාව මේ වැඩේදී මොන වගේද? ඇත්තටම රුහුණු විශ්වවිද්‍යාලයේ තෝරගන්න විශේෂ හේතු කීපයක් තිබුණා මෙතන. එකක් තමයි අපි දැන් මේ වගේ මෙගා ස්කේල් එකේ ප්‍රොජෙක්ට් එකක් කරද්දී ඒකට පරිසරය වැදගත්. මොකද ඒකේ අමුද්‍රව්‍ය වැඩිපුරම මේ කන්සන්ට්‍රේට් වෙලා තියෙන්නේ ඔය මාතර ගාල්ල ප්‍රදේශ. ඒකට මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තියෙන මාපලානේ. මාපලානේ කියන්නේ කුරුඳු අධිකව වගා කරලා තියෙන ඒරියා එකක්. කුරුඳු පරිශන ආයතනයේ තියෙන ඒ කිට්ටුවමනේ. එතකොට එතන පිහිටීම ගත්තම එක පැත්තකින් සූටබල් අනිත් එක තමයි කුරුඳු වගා කිරීම ඊට පස්සේ ඒක ඇකඩමික් එන්වයරන්මන්ට් එකක් එතන තියෙන්නේ. ඇකඩමික් ඇන්ඩ් රිසර්ච් එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. ඒක හොඳටම මේකට ගැලපෙනවා.
ඒකත් එක්ක නිෂ්පාදකයෝ ඒ කියන්නේ වටේම ඉන්න නිෂ්පාදක වගාකරුවෝන්ට ළඟා වෙන්න ඉතාම පහසු තැනක්. සහ ආරක්ෂාව ගතින් ගත්තම තව එතන ලොකු අමුතුවෙන් දෙයක් කරන්න දෙයක් නැහැ. මේ විශ්වවිද්‍යාලය ඇතුලේ ඒක ඇතුලේ වෙනමම ආරක්ෂක පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය උපයෝගී කරගන්නත් පුළුවන් මේකට. ඒ වගේ බොහෝ දේවල් ෆැක්ටර්ස් ගොඩක් සලකලා බලලා තමයි අපි රුණු විශ්වවිද්‍යාලය එතන තෝරගත්තේ. මහාචාර්යතුමනි දැන් අපි දන්නවා පොල් පර්යේෂණ ආයතනය තියෙනවා, තේ පර්යේෂණ ආයතනය, ඒ වගේම කුරුඳු සම්බන්ධයෙන් ලංකාවේ භෝග ගත්තොතින් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න ආයතන ගණනාවක් තියෙනවා. හැබැයි ඉදිරි සංවර්ධනයක්, පැහැදිලි සංවර්ධනයක් මේ ආයතන වලින් වෙනවද කියන එක පිළිබඳව කතිකාවතක් තියෙනවා. කොහොම වුණත් කුරුඳු වලට පර්යේෂණ සිද්ධ කිරීම අතින් අපි කොයි වගේ තැනකද ඉන්නේ? ඔව්. ඇත්තටම ලංකාවෙත් අර කිව්වා වගේ තේ, රබර්, පොල් ඒ ආශ්‍රිත භෝගවලට විද්‍යාත්මක පර්යේෂණ ආයතන තියෙනවා තමයි. ඒ ආයතන වලින් සැලකිය යුතු ශාස්ත්‍රයට සැලකිය යුතු මේ දෙයක් වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවල ඔය බහුවිධ පර්යේෂණ සිද්ධ වෙනවා. දැන් ඔය කියන හැමදේම වගේ සිද්ධ වෙන තැන තමයි විශ්වවිද්‍යාල. හරි. දැන් රුණු විශ්වවිද්‍යාලය ගත්තොත් රුණු විශ්වවිද්‍යාලය ඔය කියන රිසර්ච් හැම එකක්ම කරනවා. ඒතකොට සිනමන් වලට අදාළව ගත්තොත් දැනට කරපු රිසර්ච් අපේ තියෙනවා. ඒතකොට අනිත් විශ්වවිද්‍යාල පද්ධති නෙට්වර්ක් කරන්නත් විශ්වවිද්‍යාල වලට හැකියාව තියෙනවා. බොහොම ලේසියෙන් පර්යේෂණ ආයතන ලින්ක් කරනවා වගේම. එකක් තියෙනවා මේ විශ්වවිද්‍යාලවල එක විෂයකට කේන්ද්‍ර වෙලා නෙමෙයි කරන්නේ. ඒක නිසා. ඒ නිසා ගොඩක් වෙලාවට මෙතන මේ අපිට තියෙන වාසිය තමයි විශ්වවිද්‍යාලයක් රුහුණු විශ්වවිද්‍යාලය විතරක් නෙමෙයි බොහෝ විශ්වවිද්‍යාලවල ඔය කියන සියලුම දැනුම් එකතු කරගත්තු ශාස්ත්‍ර ගණනාවක පර්යේෂණ සිද්ධ වෙන ආයතන. රුහුණු විශ්වවිද්‍යාලය ගත්තොත් අපි ඇත්තටම අපේ ප්ලෑන් එකක් තියෙනවා විශ්වවිද්‍යාල ලෝකේ. දැන් පීටයක් ගත්තොත් සිනමන් වලට බ්‍රෑන්ඩ් කරපු විශ්වවිද්‍යාලයක් කරන්න අපිට එකක් එහෙම කරොත් ඒක ලෝකේ තියෙන පළවෙනි සිනමන් බ්‍රෑන්ඩඩ් යුනිවර්සිටි එක. ඒ වගේ අපි දීර්ඝ දැක්මක් එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන්නේ. හොඳයි. දැන් මේ ව්‍යාපෘතිය පැත්තට අපි ආවතින් කුරුඳු ශාකයේ සෑම කොටසක්ම ප්‍රයෝජනෙට ගන්න තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේකත් එක්ක මොන වගේ ඉලක්කද මේ වෙන විට ඔබ සැලසුම් කරලා තියෙන්නේ මේ ව්‍යාපෘතියත් එක්ක ආචාර්යතුමනි? ඔව් ඇත්තටම අපි මම හාර්ගන තාක්ෂණ ආයතනයේ කතා කරලොත් එimhe අපි 1955 ඉඳලා ලොකු කාර්යයක් කරලා තියෙනවා සිනමන් ඉන්ඩස්ට්‍රි එකට. එතකොට ප්‍රොෆෙසර් මේ ආර්.බී. විජේසේකර ඒ වගේ සේනානායක පරිසේනානායක වගේ ගොඩාක් වැඩ කරලා තියෙනවා. ඉතින් අපි ඒ රිසර්ච් බේස් කරගෙන ඒ මූලික රිසර්ච් බේස් කරගෙන තව ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඒතර උදාහරණයක් විදිහට අපි හිතමු දැන් අපි ඔයිල් ඉන්ඩස්ට්‍රි එකේ අතරම අපි හොඳ තැනක ඉන්නේ. ඒ කියන්නේ ගොඩාක් රිසර්ච් වෙලා තියෙනවා. ඉතින් අපිට ඒකේ වැලියු ඇඩිෂන් එක ඔයිල් එක අපි යනවා අතරම මේ ලෝකයේ මොනවද ප්‍රසිද්ධ ලොකඩක් ප්‍රසිද්ධ බීම වලට යනවා අපේ සිනමන් එක. ඉතින් එතකොට ඒ වගේ දේවල් වලදී අපේ තව ක්වොලිටි එක උඩට ගන්න ඕනේ, ස්ටෑන්ඩඩයිස් කරන්න ඕනේ, ප්‍රමිතිය හදන්න ඕනේ. ඉතින් ඒ වගේ දෙයක් කරලා තියෙනවා. ඊට පස්සේ බයෝ ඇක්ටිවිටි ලෝකේ දැන් කතා කරන්නේ බයෝ ඇක්ටිවිටි. අපි දැන් හිතමු බයෝ ඇක්ටිවිටි කියන්නේ අපි හිතමු කුරුඳු වලින් සුගර් අඩු වෙනවා, කොලෙස්ටරෝල් අඩු වෙනවා. දැන් අපි ඒ වගේම ඇත්තට මේ වගේ ප්‍රොඩක්ට් එකක් දැන්ටත් හදලා තියෙන්නේ. ක්ලිනිකල් ට්‍රයල්ස් උත් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒව කරාට අපි ඇත්තට මාකට් එකට යන්න ඕනේ. ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න ඕනේ. ඉතින් අපි ඒක මේ ඇත්තට මේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්ස් එක අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපි මේක පෙන්නුවොත් මේක අපිට මේ ප්‍රොෆිට් ජෙනරේට් කරගන්න පුළුවන් කියලා එතනින් අපිට එහාට යන්න බෑ. ඊට පස්සේ ඊට අමතරව අපිට ෆාමටත් ලොකු වැලියු එකක් දෙන්න පුළුවන්. ඉතින් බයෝ ඇක්ටිවිටි බේස් කරගෙන පොලිෆිනෝල්ස් එක්ස්ට්‍රැක්ට් කරන්න, ලීෆ් ඔයිලින් වේස්ට් එක මේන්ලි වේස්ට්. ඒකට අපි කට්ට වලින් අපිට පොලිෆිනෝල් එක්ස්ට්‍රැක්ට් කුරුට්ටෙන් පොලිෆිනෝල් එක්ස්ට්‍රැක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම දේවල් අපිට වැදගත් වෙනවා බයෝ ඇක්ටිවිටි පැත්තෙන් ඇඟේ තියෙන කොලෙස්ටරෝල් අඩු කරන්න, රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරන්න ඒ වගේ. ඉතින් ඒ වගේ ලෙවල් එකට තමයි නියුට්‍රසූටිකල් කියලා ෆුඩ් සප්ලිමන්ට්, ෆන්ක්ෂනල් ෆුඩ් කියන කන්සෙප්ට්ස් වලින් තමයි අපි යන්න ඕනේ ඉස්සරහට. ඉතින් දැනට අපේ සිනමන් ෂොට්ස් එහෙම හදලා තියෙනවා. හැබැයි ඒවා ගොඩාක් R&D බේස් කරගෙන ඉතින් රිසර්ච් සයන්ටිෆික් විදිහට නෙමෙයි කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රොජෙක්ට් එකේදී අපිට පුළුවන් මේ විදිහට කරලා ඉවරලා මේක ඇත්තටම අර ලැබ් එකේ කරන එකක් විතර නෙවෙයි. ප්‍රොෆෙසර් නලින් කිව්වා වගේ අපි ලැබ් එකේ නිරන්තර කිව්වා වගේ අපි ලැබ් එකේ කරන දෙයක් නෙමෙයි මේක. මේක අපි ඇත්තටම ප්‍රැක්ටිකලි කරන වැඩක්. ඉතින් ප්‍රැක්ටිකලි ස්කේල් අප් කරලා කරන වැඩක්. ඉතින් එතකොට ඒක ගොඩාක් ප්‍රැක්ටිකල්. ඉතින් එතකොට අපිට ඉන්ටර්නැෂනල් මොකද ඉන්ටර්නැෂනල් එකට ගියාම අපිට ක්වොන්ටිටි ඕන. අපිට මෙතන අපි
අපි එක්ස්පෝර්ට් කෙනෙක් කිල්ලන්නේ quantity. මොකද පොඩි මාකට්ස් නෙමෙයි අපි USA මාකට් එක ඇත්තටම තව කියන්න ඕනේ යුරෝප් මාකට් එක ගොඩාක් අපිට ඕපන් වෙනවා දැන්. මොකද අපි GI අපිට ජියෝග්‍රැෆිකල් ඉන්ඩිකේෂන් එක හම්බුන 2022. ඉතින් ඒකත් එක අපිට අපි USA මාකට් එකටම මේ වෙලා ඉන්න ඕනේ නැහැ. අපි යන්න ඕන යුරෝප් මාකට් එකට මිඩල් ඊස්ට් මාකට් එකට. ඉතින් ওই මාකට් දෙකටම යනකොට අපේ තත්ත්ව පාලනය එකක්. ඒ කියන්නේ heavy metals ඒ වගේ තියෙන ප්‍රශ්න තියෙනවා. එතකොට අපේ ඇනලිසිස් එක ගොඩාක් ස්ට්‍රෙන්ත්. ඉතින් ITI එකට තියෙන ලොකු ස්ට්‍රෙන්ත් එකක් ඇනලිසිස් පැත්තෙන්. අපිට ඔක්කොම ලංකාවේ තියෙන හොඳම ඉක්විප්මන්ට්ස් ටික ITI එකට තියෙනවා. LCMS, MS facility, GCMS. ඉතින් එතකොට ICPMS. එතකොට ඔය හැම දෙයක්ම අපිට පුළුවන් පෙන්වන්න අපේ මේ heavy metals මෙච්චරයි, කුමරින් ලෙවල් එක මෙච්චරයි, අඩු කුමරින් ලෙවල් එකක් තියෙන. ඉතින් අපි ඒකත් එක්ක අපි යන්න ඕන. ඒක තමයි අපේ අපි හිතන්නේ ඉස්සරහට යන්න පුළුවන්. ඔව් දැන් ආචාර්යතුමනි මේකත් එක්ක දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේක සාම්ප්‍රදායික කර්මාන්තයක් විදිහට ආචාර්යතුමනි පැවැත්ගෙන ඉන්නේ. මේකත් එක්ක ඔවුන්ට ලොකු වෙළඳපළක් තියෙනවා සහ ආර්ථිකය පිළිබඳව ගත්තොත් හොඳ මිලක් තියෙනවා. සහ ඔවුන් ගොවීන් බලාපොරොත්තු වෙන්නේ මේ කර්මාන්ත ශාලා හරි මොන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණත් Tamanගේ අස්වැන්නට තමන්ගේ වගාවට හොඳ මිලක් නියම වෙනවද කියන එක. ගොවියට මේ වගේ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීම හරහා මොන වගේ අස්වැසිල්ලක්ද නැත්නම් ඔවුන්ගේ වගාවට මොන වගේ සහනයක්ද අස්වැසිල්ලක්ද ක්‍රියාත්මක වෙන්නේ? ඔව් ඇත්තටම ගොවීන්ගෙන් පැත්තෙන් ගත්තොත් තමයි ලොකු ආසියක් තියෙනවා. මොකද අපි ඇත්තටම හිතන්න ඕන ගොවියා පැත්තෙන් මුලින්ම. එතකොට අපි ඒ වගේ දේවල් ඩෙවලොප් කරොත් විතරයි ගොවියට ඇත්තටම අස්වැසිල්ලක් එන්නේ. එතකොට අපි මේ වගේ අපද්‍රව්‍ය පාවිච්චි කරලා ප්‍රොඩක්ට්ස් හදනකොට ඒකේ වැලියු වැඩ් කරනකොට අපිට ලොකු ආසියක් තියෙනවා. මොකද අපිට කොස්ට් එක එහෙමම තියෙනවා. හැබැයි අපිට වැඩි වැලියු එකක් හම්බ වෙනවා. වැඩි වටිනාකමක් හම්බ වෙනවා. අපිට වැඩි ප්‍රොඩක්ට්ස් ගන්න විකුණ ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අපිට ගොවියට වැඩි ගාණක් දෙන්න පුළුවන්. හැබැයි අපි ගොවියකින් ගන්නවා ඔක්කොම ටික. සාමාන්‍යයෙන් දැනටත් අපි ප්‍රැක්ටිස් වෙනවා මිනිස්සු ගිහිල්ලා තල්න මිනිස්සු ගිහිල්ලා අපි ස්ටික් එක අරන් එනවා ගෙවල් වලින්. හැබැයි පොඩි ගාණක් දීලා. හැබැයි ඉතුරු ටික සමහරලාට ක්වොලිටි එක එතන දාලා එනවා. ඒ කියන්නේ විශේෂ්ට දාලා මිලදී ගන්නේ නැහැ. මිලදී ගන්නේ නැහැ. ඒවයි වැලියු ඇඩ් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අර ඒවා VC කරන අපි පෝර වෙනවා කියලා හිතමු. පෝර වෙනවට වඩා ලොකු දෙයක් අපිට කරන්න පුළුවන්. ලොකු වැලියු ඇඩිෂන් එකක් කරන්න පුළුවන්. ඉතින් ඒ ක්වොලිටි එකත් අරගෙන ඔක්කොම ටික අපි කියන්නේ අපි අතු ටිකයි මේ මේන් ස්ටෙම් එක ඔක්කොම අපි මිලදී ගන්නවා. එතකොට ඒක ගොවියට ලොකු ආදායමක් එතනින් එනවා. දැන් අපිට දැන්ට ස්ටික් එකක් අපි 150ට ගන්නවා කිව්වොත් අපිට 180ට ගන්න පුළුවන්. ඉතින් අපි ඒ වගේ ලෙවල් එක තමයි අපි හිතන්නේ මේක. එතකොට ඇත්තටම ඉතින් මේකට ට්‍රෙන්ඩ් එක හැදෙන්න ඕන. ඉතින් අපි දැන් ඇත්තටම ගෙවල් අපි මේ පීල් කරන්නේ. එතකොට ඒකේ තියෙන ප්‍රශ්න තමයි හයිජිනික් කන්ඩිෂන්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ පැත්තනොත් අපිට එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ගොවියට ලොකු වාසියකුත් වෙනවා. අර විදිහට අපි මිලදී ගත්තා. ඒ වගේම තමයි අපි ගොවියා කියන අධ්‍යය සාමාන්‍යයෙන් ගෙවතු වගාවක් විදිහට මේක. ගෙවති වගාවක් විදිහට ප්‍රචලිත කරොත් එහෙම හැම දෙනාටම අපි පොඩි වත්තක් තියෙන මොන්ස්ටර් උනත් අපිට ඒකට එයාට පීල් කරලා ඒක විකුණ ගන්න අමාරුයි පොඩි ප්‍රමාණයක්. අපි ඒ වගේ තැනකින් අපි ඒ ටිකත් මිලදී ගත්තොත් ගෙවත්තෙනුත්. ඒතර ගෙවත්තේ අමතර ආදායමක්. අපි තුන් ගෘහිණියට අමතර ආදායමක් මේක. ඒ වගේ දෙයකට අපි අතර මුල් සැලසුම් කරලා තියෙනවා. හොඳයි. මහාචාර්යතුමනි දැන් මේ ආචාර්යතුමත් කියන කාරණාව තමයි මේ නිෂ්පාදන වලට අපි අගය එකතු කරන්න ඕනේ. අගය එකතු කරලා වෙළඳපොළ ඉලක්ක ජය ගැනීමේදී ලෝකයේ ගත්තොත් අපිට හොඳ ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ පරේෂණවල ප්‍රතිඵල මේ පරේෂණවල තියෙන අන්තර්ගතයන් කර්මාන්තයට අරගෙන යාමේදී ඔබ පරේෂණවල නිරත වෙලා ඉන්න කෙනෙක් විදිහට මොන වගේ අභියෝගද තියෙන්නේ කර්මාන්තගත කිරීමේදී මේ පරේෂණ ප්‍රතිඵල? ඔව් මම ඇත්තටම මේ ඊට කලින් හසිතගේ එකට තව පොඩ්ඩක් ඇඩ් කරලා ඉන්නම්. මේ මොකද ලංකාවේ සිනමන් ඉන්ඩස්ට්‍රි එක පාරම්පරික කර්මාන්තයක් විදිහට තමයි ආවේ. ඒක ගෘහාශ්‍රිත කර්මාන්තයක් විදිහට ගෙදර තියෙන පහසුකම් එක්ක කරගෙන ආපු එකක් තමයි. දැනටත් අපේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ඕක පෙන්වන්නේ මේ අර ගෙදර තියෙන ගෝණියක් උඩ ඉඳගෙන ඒක නෙමෙයි වෙන්න ඕනේ. එහෙම වුණාම වෙන්නේ අපේ අර හයිජිනික් කන්ඩිෂන් එක ලංකාවේ සිනමන් ඉන්ඩස්ට්‍රි එකේ මෙහෙමයි වෙන්නේ කියන එක ලෝකෙට යනවා. ඒවා වෙනස් වෙලා ඇත්තටම අපි මේ උත්සාහ කරන්නේ නිදහසද? අපි උත්සාහ කරන්නේ මේක නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියලා ලෝකෙට පෙන්වන්න සිනමන් කියන්නේ මොකද්ද මේ ඒ කියන්නේ ට්‍රූ සිනමන් කියන්නේ මොකද්ද? මොකද ඇත්තටම දැන් බැලුවොත් Google search කරලා බැලුවොත් සිනමන් වල පින්තූරයක් ගන්න නැහැ අපිට. ඒ තරමටම කැසියා තමයි ප්‍රොමෝට් වෙලා තියෙන්නේ. කියන්නේ අර කුමරින් වැඩිපුර තියෙන සිනමන් වල අනිත් ෆෝල්ස් ටයිප් එක තමයි ලෝකෙ ප්‍රසිද්ධ. ඇත්තටම සිනමන් අපි හදාගෙන තියාගෙනත් ඒකේ ඉමේජ් එකක්වත් අපිට මේ ටයිප් කරාම ගන්න බැරි මට්ටමකට තමයි කියන නිසා අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ බලන පුංචි පින්තූරයට වඩා එහා ගියපු ඔබ්ජෙක්ටිව් එකක් මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ තියෙනවා. එකක් තමයි
ස්කේල් අප් කරන එක ඒකේ ක්වොලිටි වයිස් අපි මේක ඩිවෙලොප් කරනවා. ඒ වගේම අර කිව්වා හසිත කිව්වා වගේ ගහේ සෑම කොටසක්ම අපි වැලියු ඇඩ් කරනවා. සෑම කොටසක්ම වැලියු ඇඩ් කරනවා. ඒ කියන්නේ ෆීල්ඩ් එකට කපලා අයින් කරන කෑල්ල ඉඳලාම අපි ඒ ටික මේ ප්‍රොඩක්ෂන් එකට ගන්නවා. අර කිව්වා වගේ ෆාමර්ට අපිට ඇත්තටම දෙන්න පුළුවන් හොඳ මිලක්. හොඳ ෆාමර්ව සේෆ් ගාඩ් කරොත් විතරයි අපව කුරුඳු වගා කරන්නේ. ඒ වගේම අනිත් ප්‍රශ්න තමයි ආසිත ඕක අර මිකැනයිස් කරන එක ටිකක් අමාරුයි. ඒක හැබැයි කරලා තියෙනවා. අපිට පුළුවන් ඒක පෙන්වන්න කරලා ස්ටික් එක කොහොමද සූරලා තලලා ගන්නෙ. ඒ කියන්නේ අඩු ලේබර් මේ ක්වොන්ටිටි එකක් එක දැන් තියෙන ප්‍රශ්නේ ග්‍රෝවර්ස්ලාට තියෙන ප්‍රශ්නේ තමයි වගා කරන්න ගත්තට පස්සේ මේ ඒක ප්‍රොසෙස් කරගන්න විදියක් නැහැ. ඔයාලා කරන්නේ 150ක් හරි නේද 160ක් හරි දීලා තමන් 140ක් තියාගෙන කවුරු හරි කණ්ඩායමක් ගෙනල්ලා අර කාමරයක ඇතුලේ සූරලා ඒක ප්‍රොසෙස් කරන එක තමයි කරන්නේ. ඒකත් ටෙක්නිකලි වෙන්නේ නැහැ හරියට. අතරමැදිය තමයි ඒක ලාභ ගන්න. ඒ නිසා ග්‍රෝවර් අපිට ෆාමර්ව ප්‍රොටෙක්ට් කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම ෆාමර්ට හොඳ ඉන්කම් එකක් ලැබෙන විදිහට සහ හැමෝටම බෑ ඉඩම් හිමි අය තමයි ඔක වගා කරන්නේ. ඒතකොට ඉඩම් හිමි දැන් ගොඩක් ලංකාවකට බෙයා ලෑන්ඩ්ස් ගොඩාක් තියෙනවා. සිනමන් කියන්නේ නිකන් ගත්තොත් දැක්කොත් ඔය කට්ටිය ලෑන්ඩ් එක එම්ටි කරලා මේ නියඟෙත් හිටවනෝ සිනමන්. හැබැයි මාස 6කට පස්සේ කියලා බැලුවම මේ ලෑන්ඩ් එක කවර් වෙලා ග්‍රීන් වෙලා. ඒ කියන්නේ සිනමන් කියන්නේ ඒ වගේ හොඳ ඒ කියන්නේ හොඳ රෙසිස්ටන්ස් එකක් තියෙන දරා ගන්න පුළුවන් හොඳ ක්‍රොප් ලංකාවට අයිඩියල් ක්‍රොප් එකක්. ඒතකොට නිකන් හිතන්නකෝ අපේ රට ආක්‍රමණය කරන්න ආපු නේද? පහුගිය කාලවල ආවේ ඕවටම තමයි ආවේ. ඉතින් එච්චර ට්‍රෙෂර් එකක් තියාගෙන මම හිතන්නේ අපි මේක උඩට ගන්න ඕන. අපේ ස්ටෑන්ඩඩ්ස් අපි පෙන්වන්න ඕන. පෙන්වුවට පස්සේ තමයි විදේශ වෙළඳපොලේ අපිට තව දේවල් ඕපන් වෙන්නේ. මෙක්සිකෝ, ඇමරිකාව විතර නෙමෙයි දැන් අර හසිතිකෝ වගේ යුරෝපය, මිඩල් ඊස්ට් ඒ ඔක්කොම බලනවා මේ රටේ මේ ප්‍රොඩක්ෂන් එක කොහොමද වෙන්නේ කියන එක. ආචාර්යතුමනි දැන් අපිට තියෙන වෙළඳපොළ ඇමරිකාව පදනම් කරගෙනද තියෙන්නේ කොහොමද? ඇමරිකාව, මෙක්සිකෝ ඒ දෙක තමයි ගොඩක් වෙලාවට දැනට තියෙන්නේ අපෙන් ගන්නෙ. ඊට අමතරව සුළු වශයෙන් ජපානයට යවනවා. ඊට පස්සේ යුරෝපීය කන්ට්‍රීස් වලට ටිකක් ඩෝ එක ඕපන් කරලා තියෙන. හැබැයි අපිට වඩා ඉම්පෝර්ට් කරද්දී එයාලගේ ස්ටෑන්ඩඩ්ස් බලනවා වැඩි. අපි තමයි ස්ටෑන්ඩඩ්ස් බලන්නෙම නැත්නම් අපිට ඉම්පෝර්ට් කරද්දී. ඒ ඕනම දෙයක්. හරිද? අනිත් රටවල් බලන. ඒ නිසා අපි මෙතන මෙතනින් ඇත්තටම පටන් ගන්නෙ ඉමේජ් බිල්ඩ් කරන එකයි ප්‍රොසෙසිං වල තියෙන ඒ කියන්නේ මැක්සිමම් කැපැසිටි එක පෙන්නලා සියලුම දේවල් ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. අපි දැන් සයන්ස් පැත්තෙන් ITI එකේ ගොඩාක් දේවල් තියෙන උපකරණ තියෙනවා සහ සයන්ටිස්ට්ලා ඉන්නෝ කරන රිසර්ච් තියෙනවා. අපි නෙමෙයි ඇත්තටම ඒව දියුණු කරලා තියෙන අපෙන් රෝ මැටීරියල් පිටරට අරන් ගිහිල්ලා සින්සියුලින් එක පවා ඒ රටවල් තමයි පේටන්ට් කරලා තියෙන්නේ. හැබැයි ඒ රටවල සිනමන් ගහක්වත් හැදෙන්නේ නැහැ. පිටරටින් ගෙනියලා කෙමිකල් එක්ස්ට්‍රැක්ට් කරලා ඉන්සියුලින් වල අනිත් ප්‍රෝටෝටයිප් එක යාලා හදලා එක්ස්ට්‍රැක්ට් කරලා සිනමන් වලින් ඒක පේටන්ට් කරගෙන තියෙනවා. ඉතින් ওই නොලෙජ් එකක් තියෙද්දි ITI එකේ විශ්වවිද්‍යාලවල කියන්නේ මේ මොළ ගොඩක් තියෙනනේ. මේ මොළ ටිකට ඕනේ කරන බෑග්ග්‍රවුන්ඩ් එක හදන එක තමයි මේ කරන්නේ. එතකොට අපි දැන් ඔය කිව්වා වගේ රිසර්ච් කරලා තියෙන්නේ දැන්. ඒ වගේ මේ ප්‍රොඩක්ට්ස් දැන් හදලා තියෙන්නේ. ක්ලිනිකල් ට්‍රයල්ස් උත් කරලා තියෙන්නේ. අපි මේ ස්කේල් අප් කරන්න ඕන. අපිට ඕනේ මේක ස්කේල් අප් කරගන්න. අර ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ අපිට තියෙන මේක කමර්ෂියලයිස් කරන්න ගියාම සහ මේ කර්මාන්තගත කිරීමේදී තියෙන ගැටලුව. ඔව්. ගැටලුව තමයි ඇත්තටම මේ අපි ඉන්කියුබේට් කරන්න. ඒ කියන්නේ ඉන්කියුබේෂන් සෙන්ටර්ස් අඩුයි සිනමන් වලට. ඇත්තටම නැහැ සිනමන් වලට. දැන් සිනමන් අයිඩියා එකක් තියෙනවා. හිතන්නකෝ මැෂින් එකක් හදන මිනිස්සෙක් ඉන්න සිනමන් වල එයා දන්නවා මේ ප්‍රොබ්ලම් එක ස්ටික් එක දැම්මම මේක තැලෙන්නේ නැහැ හරියට. හැබැයි ඔය ගම්වල ඉන්න හොඳට හිතලා මේ තීරණ ගන්න පුළුවන් ඉංජිනේරු දැනුමටත් වඩා දැනුම තියෙන අය. ඒතකොට අපිට ඒ වගේ උත්සාහගත්තු මිනිස්සු ගෙනල්ලා අපේ සෙන්ටර් එකේ නවත්තගෙන අපේ තියෙන ඉංජිනේරු දැනුමත් දීලා අර මැෂිනරි හදන හැටි කියලා දීලා ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. එතකොට එයාලා යම් වැලියු ඇඩිෂන් වලට උත්සාහ කරලා තිබුණා නම් ඒ වගේ කරන ගමන් ඒ මිනිස්සු ගෙන්නලා විද්‍යාත්මක දැනුමත් ඒකට එකතු කරලා තව විශ්වවිද්‍යාල ළමයිනුත් එකතු කරගෙන මේ ප්‍රොජෙක්ට් එක ඊට වඩා ප්‍රිසයිස් විදියට කරනවා. කරාට පස්සේ අපිට අර ඒකට අර නොලෙජ් එක නැති එකනේ ප්‍රශ්නේ. එලි මිනිස්සුන්ට ටෙක්නිකල් දේවල් තියෙන හැබැයි නොලෙජ් එක නැහැ. නොලෙජ් එක දෙන්න ඒක සම්ප්‍රේෂණය වෙන්න ඕන ගම ඇතුළට. ඒක නිසා ඒ වගේ තැනක් හදලා ඒ මිනිස්සු එතෙන්ට ගෙනල්ලා ඒ ටෙක්නොලොජි එක කියලා දීලා ඒක ව්‍යාප්ත කරන එක තමයි මෙතන තියෙන එක. ඒක ප්‍රොජෙක්ට් එකකින් මතු පිටින් පේන්නේ ප්‍රොජෙක්ට් එකක් වගේ වුණාට ඒක ඇතුළෙන් වෙන සර්විස් එක බැලුවොත් ඒක ඉනෝමස්. ඒක තමයි වෙන්නේ.
ඔව් මම හිතන්නේ අපිට තියෙන අභියෝග ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේදී විශේෂයෙන්ම ආර්ථික වශයෙන් තියෙන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේදී කුරුඳු කියන භෝගයත් එක්ක මම හිතන්නේ ලොකු ගනුදෙනුවක් හදා ගන්න පුළුවන් සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩපිළිවෙලක් මේ ව්‍යාපෘතිය. ආචාර්යතුමනි දැන් මේ විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනකොට මේ වෙනකොට බිම්මට්ටමේ ගොවියා දැනුවත් කිරීමේ කටයුතු සිද්ධ වෙනවද? ඔවුන් මේ ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ කරගන්න කොහොමද තියෙන සූදානම් බිම්මට්ටමේ? ඔව් බිම්මට්ටමේ ඇත්තටම අපි මේ ප්ලෑන් කරලා තියෙන අතන පටන් ගන්නත් තියෙන්නේ සර්වේ එකක්. අපි දැන් අතන ආචාර්යතුමා කිව්වා වගේ අපි දැන් කුරුඳු වැඩිම තියෙන පළාතකින් තමයි ඒක පටන් ගන්න මේක. එතකොට මාතර කියන. එතකොට එතන අපේ අවටෙන් අපිට සර්වේ එකක් කරන්න පුළුවන් කවුද මේකට කැමති මුලින්ම. අපි අතනම අක්කර 100ක් විතර සිලෙක්ට් කරගන්න ඕනේ මේ වැඩේට මුලින්ම. එතකොට මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක් විතර යන්නේ. එතකොට එතනින් එහා අපි එතනින් සර්වේ කළා අපි විමසීමක් කරනවා. එතකොට අපිට පේනවා අපිට දැන් කියන්න පුළුවන් මේකෙන් වැඩි අපිට දෙන්න පුළුවන් ආදායමක් මේ ෆාමර්ස්ලාට. එතකොට එතනින් අපි වැඩේ පටන් ගන්න හදන්නේ. ඊට පස්සේ මේක තව ව්‍යාප්ත දැන් අපි උදාහරණයක් විදිහට දැන් නිරන්ත කිව්වා වගේ අපි කුරුඳු දැන් ගොඩාක් ව්‍යාප්ත වෙගෙන යනවා. යාපනයේත් තියෙන කුරුඳු. තියෙනවා. ඔව්. කතරගමත් තියෙනවා. හරිද? එතකොට දැන් වීලි කරාපේර කිව්වා වගේ අනුරාධපුරෙත් තියෙනවා. ඔව් අනුරාධපුරෙත් තියෙනවා. ඒක අම්පාරේ මේ පැත්තටත් යනවා. එතකොට ශුෂ්ක මේක ඇත්තටම වෘතු දින ශාකයක්. දැන් අපි දැක්කනේ මේකත් එක්ක අපි මොකද්ද මේ එනවා හීට් වේව්ස් එක්ක ලොකු එල්නිනෝ තත්ත්වයත් එක්ක. ඒක එල්නිනෝ තත්ත්වයත් එක්ක. එතකොට ඒ වගේ වෘතු දින පුළුවන් ශාකයක් මේක. හොඳම රෙසිලියන්ට් ක්‍රොප් එකක්. රෙසිලියන්ට් ක්‍රොප් එකක්. එතකොට අපිට පුළුවන් මේක මේ වගේ සෙන්ටර් එකකින් මෙතනින් පෙන්නලා ඉවරලා අනිත් ෆාමර්ස් වලට ලබා දෙන්න. ඒ කියන්නේ අපි අනිත් ඒරියාස් වල දැන් උදාහරණයක් විදිහට අපි ඩවුන් සවුත් තමයි පීලර්ස්ලා ඉන්නේ. හැබැයි අපිට අනිත් පළාත් වල අපිට හොයාගන්න බෑ පීලර්ස්. එතකොට ඩවුන් සවුත් මිනිස්සු කියලා තමයි එතකොට අපි ඊක ශ්‍රමයේ මේ අඩුවක් තියෙනවා අපේ ශ්‍රමයේ. ශ්‍රමයේ අඩුවක් තියෙන නිසා අපිට පුළුවන් මේ වගේ සෙන්ටර්ස් අපි මේ වගේ කෝඩිනේෂන් එකක් කරලා එක සෙන්ටර් එකක් දාලා මීට ලොකු සෙන්ටර් එකක් වුණා. දාලිවල මේ වැඩි ඉස්සරහට අරන් යන්න තව සෙන්ටර්ස්. ඉතින් මේක ඇත්තටම පයිලට් ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ෆාමර්ස්ලා ලොකු බෙනිෆිට් එකක් එනවා ඉස්සරහට. ඒ ලෙවල් එකෙන් තමයි පටන් ගන්න අපි මුලින්ම. ඔව් දැන් ඔන්න ඔය කියන ගැටලුව කියන්නේ සාමාන්‍යයෙන් අපි දකුණට ගත්තොත් කුරුඳු තලනවා. කුරුඳු තලන කෙනෙක් හොයාගන්න ඇත්තටම මාතර පැත්තට යන්න ඕනේ. එහෙම කෙනෙක් තමයි ඔය අනිකුත් ප්‍රදේශවල තමන්ගෙන් නිෂ්පාදනයට එනවා නම් අරගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ අග එකතු කිරීමේ නිෂ්පාදන ක්‍රියාවලියේදී පරීක්ෂණ සිද්ධ වෙනවා ගණනාවක්. කොහොමද විශ්වවිද්‍යාල සිසුන්ගේ තියෙන උනන්දුව ඔබට එහෙම පිරිසක් හඳුනගෙන තියෙනවද? එහෙම වටපිටාවක් විශ්වවිද්‍යාලය ඇතුළත හෝ ඔබට එහෙම මුණ ගැහිලා තියෙනවද? කොහොමද මේ තත්ත්වය? මෙහෙමයි ඇත්තටම මේ විශ්වවිද්‍යාලවලට එන ළමයි අතුරින් බහුතරයක් දෙනා තෝරගන්න ශේෂ්ත්‍ර තියෙනවා. දැන් කෘෂිකර්මයට එන ළමයි අතරින් ඒ වෙලාවේ තියෙන හොඳම ක්‍රොප් එක මොකක්ද කියන එක තෝරගත්තු ළමයි පිරිසක් ඉන්නවා. දැන් සිනමන් වලට එහෙම පිරිසක් ඉන්නවා. ඒතර සිනමන් රිසර්ච් කරන ආචාර්යවරුන් එක්ක කටයුතු කරන ළමයි ටිකක් ඉන්නවා. ඒ අය තමයි මේකට ඇත්තටම අපි දායක කරගන්නේ. සහ අනිත් එක තමයි අපිට මට ඒක ඉස්සෙල්ලා කියන්න බැරි වෙච්ච කාරණාව තමයි මේක අර ක්ෂේත්‍රය ඇතුළට මේක යන්නේ ඇත්තටම විධාතා එක හරහා යන්නේ. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ විධාතා මධ්‍යස්ථාන එක තමයි ওই ගොවීන්ට මේක සම්ප්‍රේෂණය වෙන්නේ. මේ මෙසේජ් එක යන්නේ මෙහෙම එකක් තියෙනවා කියන එක යන්නේ. දැන් අදත් මේ කරන්නේ වගේ එකක්. ගොවි ජනතාව දැනුවත් කරන මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් එන අවුරුද්ද දෙක ඇතුළත ලංකාවේ එස්ටැබ්ලිෂ් වෙනවා. දැන් ඔයාලට සුබ පණිවිඩයක් තමයි මේ කතා කරන්නේ. එතකොට මේකට එන්න කියලා කියන්නේ. එතකොට විශ්වවිද්‍යාලයේ ඇත්තටම ළමයි ඉන්නවා. ළමයි සහ වෙන බාහිර කරන අයත් විශ්වවිද්‍යාල ළමයිත් එක්ක එකතු කරගෙන අපිට මේ ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න පුළුවන් විදිහේ වටපිටාවක් එතන නිර්මාණය වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා ඕකේ අර එකක් තමයි ඇග්‍රොනොමි පාර්ට් එක. වගා කිරීම. ඊට පස්සේ එතනින් එහාට ඊට පස්සේ ඒකේ තියෙන ලෙඩ රෝග සම්බන්ධයෙන් වෙනම විශේෂීකරණය වෙන ළමයි ඉන්නවා. ඊට පස්සේ ඒක ප්‍රොසෙස් කරනකොට ඒක වැලියු ඇඩිෂන් පැත්තට වෙනම කණ්ඩායම් ඉන්නවා. ඉතින් ওই කණ්ඩායම් ටික ඔක්කොම එක තැනක තියෙනවා. හරිම ලේසි මේ වැඩේ කරන්න. හොඳයි. මම හිතන්නේ මේ වෙනුවෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මේක ව්‍යාපෘතියකට එහා ගියපු ලොකු දැවැන්ත වැඩපිළිවෙලක් බවට පත් වෙනවා. මම එහෙම කියන්නේ ඇයි විශේෂයෙන්ම අර අපි කියන වෙළඳපොළ ඉලක්ක ජය ගැනීමේදී මේ තියෙන අභියෝග ටික හඳුනගෙන ඒවට අපි පිළියම් හොයන්න පිළිතුරු හොයන්න මේ ව්‍යාපෘතිය හරහා හැකියාව ලැබෙනවා. අපිට දෙන්න මොහොතක් කෙටි විරාමයක් ලබාගෙන නැවතත් අපි මුණ ගැහෙනවා.
ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ ප්‍රධාන පරීක්ෂණ විද්‍යාඥ කාර්මික තාක්ෂණ ආයතනයේ ආචාර්ය හසිත වීරතුංග මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම මහාචාර්ය නිලන්ත ලීනගේ මහත්මයා ඉන්නවා රුහුණු විශ්වවිද්‍යාලයේ ලංකාවේ කුරුඳුත් එක්ක සිද්ධ වෙන සුවිශේෂී ව්‍යාපෘතියක් වැඩපිළිවෙලක් සහ අනාගත ආර්ථික ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ ඉලක්කය සම්පූර්ණ කරගන්න මෑත කාලයේ තියෙන සුවිශේෂී පියවරක් පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ආචාර්යතුමනි දැන් අපිට මේ වැඩේ තනියම කරන්න බෑ. විශේෂයෙන්ම අපි දිගින් දිගටම සඳහන් කරන දේ තමයි අපිට ඕනෑම වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේදී ඒකට හිතකර විදිහේ ආයෝජන මේ රටට ගෙන්වා ගැනීම, කැඳවා ගැනීම අතිශයින් වැදගත් වෙනවා. මේ වැඩපිළිවෙලත් එක්ක කොහොමද ඔබ ඉලක්කගත කරලා තියෙන්නේ, සූදානම් කරලා තියෙන්නේ ආයෝජකින් ගෙන්වගෙන මේ වැඩේ තවත් ඉස්සරහට අරගෙන යන්න? උදානුෂ්ක දැන් ඒ තමයි අපි ආයෝජන මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඇත්තටම ආයෝජකයටත් බලන්න පුළුවන් මේකේ feasibility එක. එතන අපි කියනවා මෙච්චර ඩෙවලොප්මන්ට් එකක් කරනවා මේ වගේ වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් කරනවා. එතකොට ඒ feasibility එක තියෙන නිසා තමයි ඇත්තටම අපිට ආයෝජන එන්නේ. ඒතකොට ඉන්ටර්නැෂනල් ලෙවල් එකකින් ආයෝජනයක් අපි බලාපොරොත්තු වෙන මොකද මේ හයිජිනික් කන්ඩිෂන් උත් හොඳයි. දැන් මේ වගේ තනිකර ෆැක්ටරියක් අපි මුලින්ම අගටම කරනකොට වැලියු චේන් එකේ මේ හයිජිනික් කන්ඩිෂන් හොඳයි. ඒතකොට ආයෝජනයට ලේසි. එතන ඉන්ටර්නැෂනල් ආයෝජන ගෙන ගන්න ලේසි මේකට. ඉතින් මම හිතන්නේ අපිට මුලින්ම අපි ලෝකල් කට්ටියට අපි ලංකාවේ ලොකු එක්ස්පෝර්ටර්ස් ප්‍රමාණයක් ඉන්නවා උඩ ලෙවල් එකේ ඉන්නේ. ඉතින් අපි ඒගොල්ලන්ට ඉස්සරම ආරාධනා කරන්න ඕන ඊළඟට කොලැබොරේෂන්ස්. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් කොලැබොරේෂන්ස්. උදාහරණයක් විදිහට අපිට ජර්මනි වගේ රටක අපිට වඩා ෆැසිලිටි එකක් තියෙනවා ඇනලිසිස් වලට. අපි උදාහරණයකට අපි ප්‍රධාන සංඝටකය අපි මම කිව්ව බයෝ ඇක්ටිවිටි වලට බලපාන ටැනින් කියලා. ප්‍රෝසැනඩින් B1 කියලා තියෙනවා. ඒක තමයි සුගර් අඩු කරන්නේ. ඉතින් අපේ තාම අපි ඇත්තටම කියන අසතටුයි අපිට කියන්න මේ අපේ තාම එහෙම ඒ ලෙවල් එකකින් ඇනලිසිස් එකක් වෙලා නැහැ. එතකොට අපි කැසියා වගේ ගත්තොත් එහෙම චයිනීස් කැසියා වගේ ගත්තොත් ඒගොල්ලෝ කරලා තියෙනවා මේ ඒ ලෙවල් එකට. ඉතින් අපි ඇත්තටම ක්ලිනිකල් ට්‍රයල් අපි සතුටින් කියනවා අපි ITI එක අපි ක්ලිනිකල් ට්‍රයල්ස් කරලා තියෙනවා මේ ඩයබටික් වලට ප්‍රෙෂර් වලට රිඩියුස් වෙනවා ඒක. ඒ වගේ ප්‍රොඩක්ට් එකක් හදලා තියෙනවා. හැබැයි ඒක තව පහට යන්න පුළුවන්. අපි මේක ඩ්‍රග් එකක් ලෙවල් එකට ඩෙවලොප් කරන්න පුළුවන්. මෙත්ෆෝමින් රිප්ලේස් කරන්න පුළුවන් මේකට. ඒක බ්ලඩ් ෂුගර් ලෙවල් එක අඩු වෙන එකක් වෙන්න පුළුවන්. තව ඊපස් ප්‍රෙෂර් අඩු කරන. එතන ඒක ලෝකේ වෙල් නෝන්. ඉතින් ඒ වගේ ලෙවල් එකට අපි යනවා නම් ආයෝජන අනිවාර්යම ඕන. ඉතින් අපි මේ වගේ දෙයක් කරලා පෙන්නනොත් හයිජිනික් කන්ඩිෂන් එකක් කරලා පෙන්නනොත් ඉන්ටර්නැෂනල් ලෙවල් එකකින් අපිට ආයෝජන ගේන්න පුළුවන්. මේ ඒ වගේ with value addition. ඒ කියන්නේ මේ value addition එකත් එක්කම අපිට ගේන්න පුළුවන් මේ වගේ ආයෝජන ජර්මනි, USA වගේ තැන්වලින්. ඉතින් ඒක තමයි තියෙන වාසිය. මම හිතන්නේ මේ වෙනුවෙනුත් සූදානමක් තියෙනවා කියන කාරණාව එතුම සඳහන් කරන්නේ. මහාචාර්යතුමනි දැන් දැනටත් මේ අපි මේ කතා කරන මොහොතේදී මේ බිමේ මේ වැඩෙත් එක්ක විශාල පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඔබ තනිවම සහ විවිධ පාර්ශව තනිවම ක්‍රියාත්මක වුණාට මේක ලොකු පිරිසක් මේ වටා ගොඩ නැගුණු කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයින් සහ විශාල පිරිසක් ඉන්නවා. රුහුණු විශ්වවිද්‍යාලය විතරක් නෙවෙයි අනිත් විශ්වවිද්‍යාලයත් සම්බන්ධ කරගෙන මේකට ඉන්න අනිත් පිරිසත් සම්බන්ධ කරගෙන මේ වැඩේ සාර්ථක කරගැනීමේ අවශ්‍යතාවය ඔබ කොහොමද දකින්නේ? ඇත්තටම මේ අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ධනුෂ්ක මේ අපි පරීක්ෂකවරු විදිහට අපි තනියෙන් එක් ශාස්ත්‍රයක් අරගෙන කරනවා. හැබැයි ඒක හුදකලා වෙලා කරාම අපිට පේපර් ක්වොලිෆිකේෂන් එකක් එනවා විතර. හැබැයි ඒක ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා නැහැ. දැන් අපි මේක හදන්නේ ඇත්තටම ඔය සම්බන්ධයෙන් ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන රිසර්ච් කරපු ඒ හැමෝටම මේකට ගොඩ වෙන්න පුළුවන්. ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ඒක ඕපන් කරලා තියෙන්නේ රුහුණු විශ්වවිද්‍යාලයට විතරක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ට පරීක්ෂකවරුන්ට එන්න පුළුවන්. ඒ වගේම රිසර්ච් ඉන්ස්ටිටියුට් වල ඉන්න කට්ටියට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් මෙතන. දැන් අපි දන්න හැම අයිටමයක්ම හැම ආයතනයකම නැහැ. එතකොට අපි උත්සාහ කරන මේක ඇතුලේ බහුතරයක් අවශ්‍ය කරන සියලුම දේවල් වලින් අංග සම්පූර්ණ කරන්න. එතකොට උදාහරණයක් දැන් ලංකාවට ඕනේ කරන්නේ ලංකාවේ කරන රිසර්ච් වලට ඕනේ කරන එකම එක මැෂින් එක නම් ඒ එකම එක මැෂින් එක මෙතන තිබ්බම අනිත් ආයතන වලට ඒ මැෂින් එක ගන්න ඕනේ නැහැ. මෙතෙන්ට අවිල්ල වැඩි කරගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ පොදු වේදිකාවක් හදන්න. අනිවාර්යෙන් පොදු වේදිකාවක් හදලා තමයි මේ කියන්නේ. ඒක නිසා මේ පණිවිඩය ඇතුලේ අහගෙන ඉන්නවනම් අනිත් විශ්වවිද්‍යාල අපේ සහගය පුළුවන් මේකට එන්න ඇවිල්ලා සම්බන්ධ වෙලා මේකට එකතු වෙලා වැඩ කරන්න. ඒකට තමයි මේක ඇත්තටම හදලා තියෙන්නේ. ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇත්තටම මේ වගේ ප්‍රොජෙක්ට් එකක් අරගෙන ආපු එක සම්බන්ධයෙන් ITI එකට. ඒක ඉස්සෙල්ලාම ඇතින් තමයි ඔක එන්නේ. අපි උදකලා වෙලා හිටියට මේක ඉතාමත්ම හාම්බෙන් තමයි අපි හැමෝම මේකට එකතු වෙන්න පටන් ගත්තේ. ඉතින් ඒකට ඇත්තටම ප්ලැට්ෆෝම් එක හැදුවේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය.
එක වේදිකාවක් ඇතුළත අපි යෝ ගැන සාකච්ඡා කරද්දී තමයි අපි මේක මේ විදිහේ ප්‍රොජෙක්ට් එකකට යොමු වුණේ. මම හිතනවා හොඳ තැනකට අවිල්ලා තියෙනවා සහ මේක ආදර්ශමත් අනිත් ආයතන වලටත් සබ්ජෙක්ට් එකක් වෙන් කරගෙන තනියෙන් කරනවට වඩා හැමෝම එකතු කරගෙන කරන එක තමයි හරියන්නේ. මොකද අපිට පේන්නේ එක ඇන්ගල් එකක් විතර. හැබැයි ඒකේ අනිත් ඇන්ගල් එක තව කෙනෙකුට පේන්න පුළුවන්. එතකොට එක තැනකට ආවට පස්සේ අපිට හරීම මේ රිසර්ච් එකක් සහ එකෙන් හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් මේ වගේ දෙයක් කරොත්. ඔව් මම හිතන්නේ මේක අතිශයින් වැදගත් වෙනවා. ලංකාවේ අනිකුත් ක්ෂේත්‍ර ගත්තත් මේ ආයතන අතර තියෙන සම්බන්ධීකරණය ගොඩනැගීම සාර්ථකත්වයට ලොකු පිටුවහලක් ලොකු අස්වැසිල්ලක් සහ මඟ පෙන්වීමක් බවට පත් වෙනවා. ආචාර්යතුමනි දැන් ITI එක මේ ක්ෂේත්‍රයට අදාළව මේ විදිහට පරීක්ෂණ කරනකොට තවත් මොනවද ක්‍රියාත්මක වන වැඩපිළිවෙල විශේෂයෙන් තවත් භෝග හඳුනගෙන තියෙනවද? එහෙම සූදානමක් තියෙනවද? මේ තුමන්ලා වගේ පාර්ශව සම්බන්ධ කරගෙන මේ ගමන තවත් ශක්තිමත්ව දැවැන්තව යන්න තියෙන සූදානම කොහොමද? ඇත්තටම අනුද්භෝග ලෝකයේ ඇත්තටම අපි සිනමන් ප්‍රසිද්ධ වගේම අපේ ගම්මිට්ස් ලෝකයේ නම්බර් 1. කියන්නේ නම්බර් 1 කියන්නේ පිපරින් ලෙවල් එකෙන් ඇත්තටම උඩම තියෙන ගම. ප්‍රොෆෙසර් නිලන්ත කියයි ඇත්තටම මේකේ ලොකු කල්ටිවේෂන් එකකුත් තියෙනවා. ඉතින් අපිට ඒක ඇත්තටම මේක තාම හඳුනගෙන ඉතින් ඒකට ජියෝග්‍රැෆිකල් ඉන්ඩිකේෂන් කියන්නේ භූගෝල දර්ශකේ තාම අරන් නැහැ. ඒක තමයි ඊළඟ මේක ඒක ඇත්ත හරි වැදගත්. හැබැයි ලංකාවේ ඇතුළේ බැලුවහම තනින් තනට වෙනස් වෙනවා ඒකේ ප්‍රොපර්ටිස්. ඉතින් අපිට ලොකු දෙයක් තියෙනවා ඒ වගේ ඉන්ඩස්ට්‍රියකුත් ඉස්සරහට ගේන්න. ඉතින් කහ ඉන්ඩස්ට්‍රි එක ජින්ජර් ඔය ටික මම ලංජනි ප්‍රොෆෙසර් නිලන්ත තව එක්ස්ප්ලেইন කරායි තව තියෙනවා බෝක මොකද මම දැක්කපු දේ තමයි ওই තුන. ඉස්සරහට ලොකු මොකද කහවල කර්කියුමින් කියන සංඝටකයේ ලෝකෙ දැන්ට ඇත්තටම USA වල ලොකුට පාවිච්චි කරනවා ඒක ඇන්ටි කැන්සර්. එතකොට ඒ වගේ වැඩිම කර්කියුමින් ලෙවල් එකක් තියෙනවා අම්පාර දිස්ත්‍රික්කයේ. ඉතින් අපිට ඒ වගේ සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ රිසර්ච් වෙලා තියෙනවා ඇත්තටම. ඒවත් ඉන්ඩස්ට්‍රියක් විදිහට මේ වගේ ඉන්ඩස්ට්‍රියක් විදිහට ඉස්සරහට එන්න ඕන. ප්‍රොෆෙසර් නිලන්තත් මම එක්ස්ප්ලেইন කරා. ඇත්තටම මේ දැන් අපි කතා කරුත් අනුස්ක මේ තේ සම්බන්ධයෙන් අපිට සුද්දා හදලා දුන්නත් ඒ ෆැක්ටරිස් තියෙනවා ඒ වගේ දේවල්. හැබැයි සිනමන් වලට එම ෆැක්ටරි හැදිලා නැහැ අපිට පේනිලා නැහැ. බොහොම කලාතුරකින් ප්‍රයිවට් සෙක්ටර් එකේ එක්කෙනෙක් දෙන්නෙක් හදාගෙන ඒක සෝත්සාහයෙන් කරගත්තු මේ ඩිවෙලොප්මන්ට් එක. සිනමන් වලට ඒක එන්න ඕන. ටී වගේම තමයි ෆැක්ටරිස් හැදෙන්න ඕන. අර කිව්වා වගේ හසි කිව්වා වගේ මේකේ ගම්මිරිස් වලට වෙනම ගම්මිරිස් ෆැක්ටරිස් හැදෙන්න ඕනේ. ඒක ඇතුලේ R&D වෙන්න ඕනේ වගේ. මේක ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එක ඇතුලෙන් අපි මේ වියන්න පටන් ගන්න අලුත් සංස්කෘතියක්. ඒ කියන්නේ බයෝ රිසෝසස් කොහොමද වැලියු ඇඩ් කරලා ලෝකෙට ගෙනියන්නේ. මොකද අපි අඳුරගෙන තියෙනවා මම හිතන්නේ හසිතලා වගේ අපි ඔක්කොම ඩොක්ටර් අනසිංහලා ඔක්කොම අපි ඇවිල්ලා උදකලා වෙලා වැඩ කරපු මිනිස්සු. හැබැයි මේ රටේ තියෙන හැදෙන මේ කියන්නේ මේ අපි ග්‍රැවිටි එක ගත්තොත් අපි ලෝවස්ම ග්‍රැවිටි එකනේ තියෙන්නේ. ඒක ඇතුලේ හැදෙන හැම ක්‍රොප් එකකම හැදෙන ඇක්ටිව් කම්පවුන්ඩ්ස් වල ස්ට්‍රෙන්ත් එක වැඩි. ෆ්ලේවර්ස් වැඩි. ඒක තමයි අපිට ගම්මිරිස් වල අර වගේ මේ පයිපරින් ලෙවල් එකක් එන්නේ. ටී වල එච්චර රසක් එන්නේ. එතකොට කුරුඳු වල එච්චර මේකක් එන්නේ. ඔය ඇඩ්වාන්ටේජ් එක වෙන ලෝකෙ කාටවත් නැහැ. ඒක නිසා අපි අනේ ජියෝග්‍රැෆිකල් ඇඩ්වාන්ටේජ් එකත් අරන් මෙතනින් පටන් අරගෙන අනිත් ක්‍රොප්ස් වලටත් මේ මොඩල් එක යන්න ඕන. මේක මොඩල් එකක් අපි හදන්නේ. හුදකලා වෙච්ච කුරුඳු වලට කරන මොඩල් එක අපි අනිත් ඒවාටත් අර කිව්වා වගේ පාවිච්චි කරන්න. තව අන්එක්ස්ප්ලෝර්ඩ් ක්‍රොප්ස් ගොඩාක් තියෙනවා. අපේ වයිල්ඩ් වරයිටිස් ගොඩාක් තියෙනවා. උදාහරණයකට මේ අපි නිකන් ගන්නකො මේ වල්ලිඟුරු. හරිද? වල්ලිඟුරු වල තියෙන කම්පවුන්ඩ්ස් එක අයිසොලේට් කරෝතින් හරිද? මේ රටේ තියෙන ආර්ථිකය පුදුම විදියට උස්ස ගන්න ඉබේට හැදෙන්නේ. අපිට තියෙන අර ටික ලිහලා අරගෙන සුද්ධ කරලා මේව කරලා අයිසොලේට් කරලා කම්පවුන්ඩ්ස් එක නොලෙජ් එක දාලා කම්පවුන්ඩ්ස් එක අයිසොලේට් කරලා ඒකේ කියන නියුට්‍රාසිටිකල් ෆාමසිටිකල්ස් ඒ ටික හදලා දාන්න. අපිට මෙච්චර දේවල් තිබිලත් අපේ ටික අමුයෙන් අරගෙන ගිහලා වෙන රටවල් අර ඉතුරු කෑල්ලක අපිට නොලෙජ් එකේ අඩුවක් තියෙනවද නැහැ. හරිද? අපේ මේ විශ්වවිද්‍යාලවල ඉන්නේ ඔය ආයතන වල ඉන්නේ ඔක්කොම විදේශීය හොඳම විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා ආචාර්ය උපාධි ගත්තු රිසර්චර්ස්ලා. ඒතර මේ මිනිස්සු ලංකාවට ඇවිල්ලා ඉන්න. ඒතර මේ නොලෙජ් එක පාවිච්චි කරන්න. හැමදාම මම මේ වගේ ඉන්ටර්විව් වල කියන්නේ විශ්වවිද්‍යාලවල සහ කාර්මික තාක්ෂණ ආයතනවල තියෙන දැනුමෙන් 120ක් විතරයි මේ රට ප්‍රයෝජනයට ගන්න. ඉතුරු 80ම ප්‍රයෝජනයට ගන්න ඒ නොලෙජ් එක පාවිච්චි වෙන්න. අපි කියන්නේ මේක හදලා මේ අතරම එන වොලන්ටරි වැඩක් අපි කරන්නේ හොඳ. වොලන්ටරි වැඩක් කරන්නේ ඇස්සරවල ඉවරලා පෙන්වන්න අනිත් අයත් මේ වගේ වැඩ කරන්න. හොඳයි මම හිතන්නේ ඒ වෙනුවෙන් ව්‍යාපෘතියකට ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ ITN 7 වෙනි පැය සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ කුරුඳුත් එක්ක ක්‍රියාත්මක වන සුවිශේෂී ව්‍යාපෘතියක්
වැඩපිළිවෙලක් පිළිබඳවයි සාකච්ඡා කරමින් ඉන්නේ. ආචාර්යතුමනි දැන් විරාමයට යන්න කලින් අපි කරුණු බොහෝමයක් සාකච්ඡා කළා. මේ ව්‍යාපෘතිය පිළිබඳව කතා කරනකොට ඕනෑම වැඩක් වෙනකොට ඕනෑම වැඩසටහනක් වෙනකොට මේක පරිසර හිතකාමීද නැත්නම් මේ වැඩෙත් එක්ක පරිසරයට ලොකු බලපෑමක් සිද්ධ වෙනවද කියන එක ගැන ඇගීමක් කරනවා, තක්සේරුවක් කරනවා. මේ වැඩසටහනෙන් මේ ව්‍යාපෘතියෙන් එහෙම කොහොමද සිද්ධ වෙන බලපෑම? එහෙම එකක් වෙනවද? අවම කරගන්න කටයුතු කරනවද? මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? ඔව් ඇත්තටම මේක zero waste කිව්වහම ඇත්තටම waste එකක් නැහැ. අපි වචනේම කියනවා. ඒතකොට හැබැයි අපි ඒ waste එක කොහොමද අපි පාවිච්චි කරන්නේ? ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට අපි සිනමන් ඔයිල් එක හදනකොට distillation එකේ waste එකක් එනවා. distillate කියලා කියන්නේ සිනමන්. එතකොට ඒ distillate එකත් අපි bioactive water එකක් විදිහට ඉස්සරහට පාවිච්චි වෙනවා. ලෝකේ දැනට ඇත්තටම ඒක demand එකක් තියෙනවා. හැබැයි aroma water. හැබැයි ඒකේ value addition එකක් විදිහට අපි පෙන්නන්න ඕන bioactivity පැත්ත. ඉතින් අපි ඒ වගේ දෙයක් කරනවා. එතකොට එතන waste එකක් නැහැ. ඊට අමතරව අපි අර මම කිව්වා වගේ කුරුට්ට. දැන් කුරුට්ට හැමතැනම දාලා ගොඩ ගහලා තියෙනවා. ඒක ඇත්තටම පාරිසරික ප්‍රශ්නයක්. හැබැයි අපි කුරුට්ට පාවිච්චි කරනවා පෙලටින් වලට. පෙලට්ස් හදලා ඉවරලා අපි ඒකම පාවිච්චි කරනවා පෙලට්ස් හදලා ඉවරලා ඒක පාවිච්චි කරනවා අපි මේ බොයිලර්ස් වලට. අපි මේකේ බොයිලර් එකක් පාවිච්චි කරනවා ඩිස්ටිලේෂන් එකට. සිනමන් ඔයිල් හදන්නේ ඒවට. එතකොට ඒ බොයිල් එක එතන ඇත්තටම ඒ බොයිල් එකට ලොකු බයෝමෑස් එකක් ඕන. ඉතින් එතන ලොකු වේස්ට් එකක් අයින් වෙනවා. ඒ වගේම තමයි ස්ටික් එක අපි ඒක පෙලට්ස් කරන්න පුළුවන්. ඒකත් බයෝමෑස් එකක්. ඒ කියන්නේ ඩිස්ටිලේෂන් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ওই බාබකියු හදන්න බාබකියු වලට පාවිච්චි කරන මේ කොම්පවුන්ඩ් එකක් විතර ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඉස්සරහට අපි විතරක් ෆ්‍රේග්‍රන්ස් තියෙන බාබකියු ස්ටෝන්ස් වගේ අපි හදන්න හිතන් ඉන්නවා. එතකොට ඒ ෆ්‍රේග්‍රන්ස් එකත් එක්ක කෑම එකටත් ඒ හැරෝම් එකයි ෆ්ලේවර් එකයි එනවා. ඉතින් ඒ වගේ වැඩක් කරන. එතකොට කොහෙවත් වේස්ට් එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක තමයි අපි කොළ ටිකත් අපි පාවිච්චි කරන කොළ වල ඇත්තටම අපි ඩිස්ටිලේෂන් කරන වේස්ට් එක තියෙන කුරුට්ට කියලා කට්ට කියලා හිතන්නකො. සිනමන් ඔයිල් හදලා එතකොට මේ කට්ට ටිකත් අපි ඒ කියන පොලිෆීනෝල් හදනවා. මම කිව්වා වගේ අර අපි දැන් සිනමන් වල තියෙන බ්ලඩ් ෂුගර් අඩු වෙන ප්‍රොපර්ටි එක තියෙන්නේ ඒ අපි තියෙන පොලිෆීනෝල් වල. ඉතින් පොලිෆීනෝල් ටික අයින් වෙන්නේ නැහැ අපි ඩිස්ටිල් කරාට ඔයිල් එකයි ගත්තට. ඉතින් ඊටු කට්ට ටික අපිට පොලිෆීනෝල් හදන්න පුළුවන්. ඊට අමතරව කොලෙන් අපිට පොලිෆීනෝල් හදන්න පුළුවන්. ඉතින් හැමදේම පාවිච්චි කරනකොට මෙතන පාරිසරික ප්‍රශ්නයක් එන්නේ නැහැ කිසිම ඇත්තක. අපි කාබන් ෆන්ඩින් කියලා ලෝකේ තියෙන දෙයක්. අපි අපේ බයෝමෑස් එක අපි අයිමස් ඩිපොසිට් කරන කාබන් විදියට. කාබන් විදියට ජෙනරේට් වෙනවා. ඒතර ඒක වේස්ට් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි concept එකකින් යන්නේ. ඉතින් පාරිසරික ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ කිසිම ගැටලුවක් නැහැ. හොඳයි. ඒකත් එක්ක මහාචාර්යතුමනි දැන් අපි වැඩසටහනේ අවසානයේට ඇවිල්ලා ඉන්නේ. ඔබ මේ ගොනු කරපු කරුණුත් එක්ක සහ මේ බිමේ තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ගම්මිරිස් කාලෙට අස්වැන්න නෙලන කාලෙට ගම්මිරිස් ගොවීන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකට මිලක් නැහැ. සහ ඔවුන් ඒ කාලෙට පාරට බහිනවා. ඊට පස්සේ කුරුඳු ගත්තොතින් ප්‍රධාන ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් අතේ මේ ව්‍යාපාරය යනවා. ඕක තමයි ඇත්ත තත්ත්වය. ගොවියාගෙන් තියෙන ගොවිය කියන්නේ බිමට ගියොත් ගොවියාගෙන් තියෙන ප්‍රශ්නේ තමයි මේකට හොඳ මිලක් නැහැ. හැබැයි තේ ගත්තත් අපිට තියෙන්නේ හොඳම තේ. ඉතින් දැන් හැමදේම හොඳම දේවල් අපිට තියෙනකොට ඇයි අග එකතු කරපු නිෂ්පාදන සඳහා මේ විදිහේ වැඩපිළිවෙලක් හැදිලා නැත්තේ? මෙහෙම පසුබිමක් ගොඩ නැගිලා නැත්තේ? මේක ලොකු ප්‍රශ්නයක් විදිහට ඔබ හඳුනගෙන තියනවාද? කාලයක් පරීක්ෂණ සිද්ධ කරන කෙනෙක් විදිහට. ඇත්තටම මේ ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ගොවියගෙන් ඒ ටික අරගෙන අපනයනය කරන්න පුද්ගලිකාංශය එකට මැදිහත් වීම සම්බන්ධයෙන්. මොකද ඒ මිනිස්සු ඒක ගන්න නිසා තමයි ගොවියොන්ට ඒ නිෂ්පාදන වලට යම්කිසි විදියක මේකක්. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ගන්න එක්ස්පෝර්ටර්ස්ලත් එක්කත් එකතු වෙලා එතනින් එහාට ඊට වඩා වැලියු ඇඩිෂන් එකක් කරලා මේක පිටරටට යවන්න පුළුවන් විදියට හදා ගන්නවා නම් තමයි වඩා හොඳ. මොකද ගොවියගෙන් එන ප්‍රොඩක්ට් එක එහෙම් පිටින්ම අරගෙන මේ ඒක පිටරටට අමුද්‍රව්‍යයක් විදියට යවන එක සේවයක් වුණාට සර්විස් එකක් වුණාට හැබැයි එතනින් එහාට අපිට තව ලොකු පොටෙන්ෂල් එකක් ලංකාවේ තියෙනවා. ඒක තව දුරටත් ප්‍රොසෙස් කරලා මේ පිටරට යවන්න. ඒක නිසා ඒ දැනුම ගොවියාගේ ගාව ඉඳලා අපි අර කියන මැද තියෙන මේ කර්මාන්තකරු එක්කත් අපි ඒක බෙදා ගන්න ඕන. බෙදාගත්තට පස්සේ තමයි යාලට තේරෙන්නේ අපි දැන් 100ට අපි හිතනවා 100ට අපි 40ක් නම් අපි ඇත්තටම උපරිම ලාභ ගන්න. ඉතුරු 160 60නුත් තව 180ක් විතර කොහොමද අපි ඒ 160නුත් 180ක්වත් අඩු තරමින් ගන්න පුළුවන් විදිහට වැලියු ඇඩිෂන් කරන්නේ කොහොමද කියන නොලෙජ් එක දෙන්න ඕනේ. එතකොට තමයි එයා එතනත් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේකේ ඉතුරු කටයුතු වලට මේ දායක වෙන්නේ. ඉතින් ඕක කරන වැඩක් තමයි මේ වෙන්නේ. පටන් ගන්න තියෙන්නේ.
ඒ නිසා මං හිතන්නේ ගොවියාගේ ගාව විතරක් නෙමෙයි මේ වැලියු චේන් එක හදන එක තමයි නිහාසිත කරන්නේ. වැලියු චේන් එක හදන එක තමයි කරන්නේ. කෙලවරටම හදනවා මේක. හදුවට පස්සේ අපේ ප්‍රොඩක්ට් එකේ ගන්න පුළුවන් උපරිම ප්‍රොෆිට් එක අපි අරගෙන තමයි යවන්නේ. කම්බයින් ප්‍රොඩක්ට්ස් කම්බයින් ප්‍රොඩක්ට්ස් එක. සිනමන් විතරක් නෙමෙයි කම්බයින් තව අපිට මේවත් එක්ක එකතු කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. සිනමන් එකට තව සිනර්ජික් ඉෆෙක්ට් එක ගන්න පුළුවන්. තව දේවල් එකතු කරන්න පුළුවන්. එතකොට අපි දැන් ඒව කරලා තියෙනවා. යම් නිෂ්පාදන කරලා තියෙනවා. ඒවා ලෝකෙට නිරාවරණය කරාට පස්සේ අපිට මාකටිං කරන්න එච්චර අමාරු නෑ. ඒ රටවලින් කෙලින්ම ඇවිල්ලා ප්‍රොඩක්ට් එක අරගෙන යන්න. ඒ ගානට මේක හදන්න ඕන. ඔව් මම හිතන්නේ වැඩසටහනේ වැඩපිළිවෙල රාජ්‍ය මැදිහත් වීමත් එක්ක ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව මහාචාර්යතුමා කියන්නේ. ITI එක මේ වැඩේට ලොකු බරක් දීලා තිනවා. ඒ විතරක් නෙවෙයි ඔබට අවශ්‍ය සම්පත් තියෙනවා. පර්යේෂකයින් ගණනාවක් ඉන්නවා. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලොකු බරක් අරගෙන මේ වැඩසටහනත් එක්ක ක්‍රියාත්මක වෙනවා. අවසාන වශයෙන් මේ ව්‍යාපෘතිය පිළිබඳව සමස්තය ක්‍රියාත්මක වන වැඩපිළිවෙල පිළිබඳව ඔබේ අදහස. ඔව් ඇත්තටම සමස්තය කියන්නේ අපි දැන් මම කිව්වා වගේ අද අපි MOU එක සයින් කරනවා අපේ අමතුමායි විද්‍යා තාක්ෂණ අමාත්‍ය යුනිවර්සිටි එක ඊට පස්සේ ITI එක එකතු වෙලා එතකොට එතනින් පටන් ගත්තා පස්සේ අපි කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා මේ අවුරුද්දේ ඊට පස්සේ ඊ අවුරුද්දේ එනකොට අපි පළවෙනි කාර්තු වෙනකොට අපිට වැඩේ පටන් ගන්න පුළුවන්. එතකොට මම අර අපි තව දෙයක් ඇඩ් කරන්න ඕන මේ මෙතනදී අර එළියේ ඉන්න ෆාමර්ස්ලාගේ ඉන්නවා ක්‍රියේටිව් කට්ටිය. ඒගොල්ලන්ටත් ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට සිනමන් පීල් කරන්න තාම මැෂින් එකක් හදලා නැහැ. අපි දැන් අන්න ඒ වගේ දෙයක් ඩෙවලොප් කරන්නත් පුළුවන්. මේ වගේ ලොකු දෙයක් ඕපන් වෙනවා මෙතනදී. ඊට අමතරව මට ඇත්තටම මේ අපි තෑන්ක් කරන්න ඕන මේ concept එක ඩොක්ටර් රණසිංහ තමයි මුලින්ම ITI පැත්තෙන් ඩොක්ටර් ප්‍රොෆෙසර් නිලන්ද කිව්වා වගේ අපි ඔක්කොම එකතු කරගෙන මෙතනට ගෙනාවේ. විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශ අපි සාකච්ඡා කරා. ඉතින් එතනින් පටන් ගත්ත වැඩේ දැන් අපි අවුරුද්දකට වැඩි ඇත්තටම. ඉතින් එහෙම ගිහිල්ලා අපි මේක feasible තැනකට ගෙනලා තිනවා දැන්. ඉතින් ඒකට ලොකු දෙයක් අපි ITI පැත්තෙන් අතට ඉනිෂියේට් වුණා. ඉතින් ඩොක්ටර් රණසිංහ උදව් කියන්න ඕන IFC කියන්නේ International Finance Corporation කියන එකේ 2019 20 වගේ අපි ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. එතනින් අපිට data ගොඩක් ජෙනරේට් වුණා. ඉතින් IFC ආයතනයට අපි තෑන්ක් කරන්න ඕන මේ වෙලාවේ ඒ data වලින් තමයි අපි හිතුවේ මේ වගේ දෙයක් කරන්න. මොකද මේ data නැතුව අපිට මුකුත් දුවන්න බෑ. අපි data ලොකු ප්‍රමාණයක් කියන්නේ. ඒතකොට ඒ කොහොමද අපි ඉන්කම් ජෙනරේට් කරන්නේ කියලා මේ data වලින් තමයි අපි කොච්චර හැදෙනවද කුරුට්ට කට්ට කොච්චර හැදෙනවද ඔක්කොම data ටික අපි IFC ප්‍රොජෙක්ටින් ජෙනරේට් කරනවා. ඉතින් ඒක තෑන්ක් කරන්න ඕන අපි විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශ ඇමතුමාට අපි සභාපතිතුමාට අධ්‍යක්ෂ ජනරල්තුමාට අපි ඔක්කොම ටීම් එක ප්‍රොෆෙසර් නිලන්තගේ පැත්තෙන් වයිස් චාන්සලර්ලා අපි අනිතන්නේ තෑන්ක් කරන්න ඕන අපි ලොකු දෙයක් කරා මෙතන. ඔව් මම හිතන්නේ මේ විදිහේ දැවැන්ත වැඩසටහනක් වැඩපිළිවෙලක් කියන්නේ එක ක්ෂේත්‍රයකට ක්‍රියාත්මක වුණු ව්‍යාපෘතියක් නෙවෙයි මේක. අර කාලාන්තරයක් තිස්සේ අපි කියපු ප්‍රශ්න ටිකට පිළිතුරු හොයන දැවැන්ත වැඩසටහනක් වැඩපිළිවෙලක් බවට මේ ව්‍යාපෘතිය අනාගතයේදී පත්වීම සියලු දෙනාගේ බලාපොරොත්තුවයි. ඒ වෙනුවෙන් මැදිහත් වෙලා වැඩ කරන ඔබ සියලු දෙනාටම අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම 7 වෙනි පැයට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම පිළිබඳව අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී ආචාර්ය හසිත වීරතුංග මහත්මයා කාර්මික තාක්ෂණ ආයතනයේ බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම මහාචාර්ය නිලන්ත ලීනගේ මහත්මයා රුහුණු විශ්වවිද්‍යාලයේ කාලයක් එක්ක කුරුඳුත් එක්ක හැප්පිලා පර්යේෂණ ගණනාවක් සිදු කරමින් ඔබ වැඩ කරනවා ශාස්ත්‍රයේ. ඔබටත් බොහොම ස්තුතියි. 7 වෙනි පැයට පැමිණීම සම්බන්ධයෙන් අපි හෙටත් උදේ 7ට මුණ ගැහෙන සූදානම්. ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.